බලමු කොහොමද ලෙග් එක්ස්ටෙන්ෂන් මැෂින් එකේ කරන හිප් thrust එකක් කරන්න කියලා. හොඳයි. මේකෙදිදී මේක ලෙග් එක්ස්ටෙන්ෂන් / ලෙග් කර්ල් මැෂින් එකක්. ඒක නිසා මේක ලිවර් එක මෙහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ මැෂින් එක මේකක් වුණා තනිකරම ලෙග් එක්ස්ටෙන්ෂන් එකකට හදපු එකක් වුණා ඔයාලා මේක කරන්න කැපබිලිටි එක තියෙනවා වගේ මැෂින් එකේ. හොඳයි. පළවෙනි මේ ස්ටෙප් එක වෙන්න ඕනේ මේක කරද්දී. ඔයාගේ මෙන්න මේ තියෙන ලිවර් එක යටටම දාගන්න. හැබැයි යටටම නෙමෙයි අපි හිප් thrust එකක් කරන එකේ යටම effective දැන තමයි මේක දාගන්න. ඒ කියන්නේ මෙන්න මෙච්චර වගේ ප්‍රමාණයක්. අපි හිප් thrust එක කරද්දී යටට මෙහෙම කරලා lower කරන්නේ නැහැ. මොකද lower කරද්දී ඔයාගේ prime mover muscles ටික ඔයාගේ quad muscles වෙන්න හදනවා. ඔයාගේ gluteus maximus muscle එකේ තියෙන අන්න ඒ tension එක අයින් කරලා දාන්න හින්දා. ඒ හින්දා මෙන්න මෙතනදී tension එක වැටෙනවා නම් අඩුම ඒ ඇති. මෙතන පරාසය විතරයි ඔයා එතකොට මේක කරන්නේ. හොඳ exercises machine එකක් මෙන්න මේ hip thrust එක ගන්නදී මෙන්න මේ variation එක. ඊට පස්සේ මෙන්න මේ leg pad එක තියෙනවා නම් එයාව උඩටම මෙන්න මෙහෙම කරලා දාගන්න. මොකද නැත්තම් ඔයා කරද්දී එහෙම වදින්න ඉඩ තියෙනවා. ඔයාට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ දැන් මේකේ part එකේ fullම part එක තමයි මේක. ඔයා ඇතුළට ring එක ගන්න ඕනේ. හරි suitable weight එක දාගන්න. ඊට පස්සේ ඉස්සුවා ඇතුළට ගියා. ඊට පස්සේ හරියට පොසිෂන් කරගත්ත ඔය ෆුට් එක normal කකුල් දෙක අතර දුර තියෙන්නේ shoulders අතර දුරට toes ඉස්සරහට point වෙලා තියෙනවා. දැන් ඔයා කොන්ද කෙලින් තියාගන්න. හොඳ හුස්ම බඩ ඇතුළට ගන්න. ඔන්න ඔහොම. ඊට පස්සේ ඔයා මේකෙන් අයින් වෙද්දි මෙතනින් අල්ලගත්තා නැත්තම් මෙහෙම මේකෙන් අල්ලගත්තා එකක් පිටිපස්සෙන් තිබ්බා. හිමිසරේ අයින් වුණා. ඉතින් මේකෙදි ටෙන්ෂන් එක මෙතනින් ඉවර වෙන හින්දා ඔයාලට පොඩ්ඩක් මේ ආම් පන්න වැඩියෙන් තියෙන එක විතරයි කරදරයක් වෙන්නේ. ඒ හැමදාම මේකේ බලේ වැටිලා මෙහෙට පුල් වෙලා ඔයාලට අන්කම්ෆර්ටබල් වෙදී ඔයාලට පේන් එකක් වෙන විදිහ ඉන්ජර් එකක් වෙන විදිහ කිසි දෙයක් මෙතනදී වෙන්නේ නැත. ඉතින් ඒ හින්දා මේක කරන එක ටෝටලි අවුල් නැහැ. හැබැයි අර එළියට පේන පොඩ්ඩක් awkward situation එකක වයින් කියලා. හැබැයි හරි comfortable movement එකක් මේක. හොඳයි. ඒකෙම තමයි වෙන්නේ. හැම වෙලේම ඔයා මේක කරද්දී ඔයාගේ hip එකෙන් මෙන්න මෙහෙම කරලා පිටිපස්සට මෙහෙම යන්න එපා. ඔයාගේ hip එක හරියට neutral තියාගන්න මෙන්න මේ ඔයාගේ back එකත් එක්කලා ඔයා back එක straight තියන බඩ ඇතුළේ හුස්මක් අරගෙන බඩ තද කරගෙන තා මෙන්න මෙහෙම කරලා යන්නේ ඔයාගේ back එක neutral තියාගන්න. ඒක විතරයි මේකෙදි ફોකස් එකක් දෙන්න ඕනේ. එකම දේ අනිත් දේවල් ටික හරිම ලේසි. මෙන්න මේ මැෂින් එක තියෙන විදිහත් එක්ක. මොකද එහෙම තමයි වෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා.